හායි මගේ යාළුවනේ මේ මොකද වෙන්නේ ඉතින් අපි නම් හොඳින් ඉන්නවා රාජකාරි තමයි ඩියුටි වැඩ කරගත්තු ටික කරගෙන යනවා හොඳින් ඉන්නවා ඕකේ බයි හෙලෝ යාළුවනේ සුබ රාත්‍රියක් වේවා මං අද වීඩියෝ එකක් කරන්න ගත්තේ මේ මං ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා පෙන්නුවා මේ අපේ කොළඹ ගංගාරාමේ ධාතු වන්දනාවට ඉන්න කියලා ඒ වගේම තමයි ඇත්තටම අපේ පිරිමි පාර්ශවයේ අපේ තරුණ සමාජයේ දැන් ගොඩාක් මේ දහමට ලැබි වෙලා තියෙනවා අපේ කත්නෝරුවේ ශ්‍රී ධම්ම ස්වාමින් වහන්සේ සහ එතුමාන්ගේ ධර්ම දේශනාවන් අනුශාසනය කළ ඒ වගේම තමයි අපි ඇත්තටම මම ගල්ගමුවේ මා අපේ ස්වාමින් වහන්සේත් ගල්ගමුවේ කත්නෝරුවේ ඒ කියන්නේ මේ කැලෑව පැත්තේ මම දන්නවා මේ කියන්නේ ස්වාමින් වහන්සේ මම දන්නේ නැතුණාට ගම්පලාත් දන්නවා මේ ඇත්තටම අපි ගත්තයින් පස්සේ ලොකුවට එහෙම දෙයක් කියනව නෙමෙයි මේ ඇත්තම අපි පූජනීය වස්තුන් බවට පත් වෙලා තියෙන දැන් කාගම හාමුදුරුවෝ ඊටන් පස්සේ අපේ කවුද කත්නෝරුවේ ස්වාමින් වහන්සේ ඒ වගේ ලොකු චරිත බවට පත් වෙලා තියෙන්නේ ඇත්තටම මේ දුප්පතාගෙන් ආපු චරිතයකට සමා වෙන්න ඕන මම අදවතින්ම කියන්නේ ඒ කියන්නේ අපේ ඒ ස්වාමින් වහන්සේලා ඒ කට්ටිය තමයි ලොකු තැනක් මේ දහම වෙනුවෙන් වාක්කාගෙන යන්නේ ඇත්තටම මාත් මේ කොළඹ තමයි රාජකාරී කරන්නේ ඇත්තටම අපි කොළඹ දැක්කම පස්සේ කොළඹ විවිධාකාරයි කොළඹ විවිධාකාරයි නමුත් මේ කොළඹ තියෙන විදිහට නෙමෙයි දහම පැත්තෙන් ගත්තාම දහමට ලැබෙන මිනිස්සු තමයි පොඩි මිනිස්සු ලොකු මිනිහා දහමට ලැබි නෑ එයාලගේ ජීවිතේ වෙනම ලයිෆ් එකක් තමයි ගත කරන්නේ ලැබි කට්ටියක් ඉන්නව නැත්තේ නෑ නම් බහුතරය මං කිව්වා වැරදි වෙන්න ඇතිද හරිද මන් දන්නේ නමුත් මම දකින පැත්ත මං කිව්වේ ඔයාලට බුදු සරණයි ලයික් ගන්න කමෙන්ට් එකක් දාන්න සපෝට් එකක් දෙන්න YouTube හරහා YouTube එකට මං ගොඩක් ආදරේ ඔයාලටත් ආදරේ සතුටින් ඉන්න දහමට ආගමට අනුව ලස්සනට ජීවත් වෙන්න බයි